සුබ සන්ධ්‍යාවක් වේවා. මම මේ වීඩියෝ එක නිකුත් කරන්නේ අද ගණේමුල නගරයේ මේ දැන් ටිකකට මොහොතකට පෙර ඒ කියන්නේ 5 ගානට වගේ මගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණි චීවරධාරී සම්බන්ධයෙන් දැනුම් දෙන්න. මේ අවුරුදු 3කට පෙර මම ගණේමුල්ලේ ටවුන් එකේදී අල්ලගෙන මේක කරන්න එපා කියලා පළවා හරපු මේ යාචකෙක් ඇත්තටම සිවුරක් දාගෙන ඉන්න හින්දා කවුරු හරි හිතන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. ඔහු මාව තාම අඳුරගෙන නැහැ. මගේ ව්‍යාපාර ස්ථානයට ඔන්න දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉඳන් වෙන සිද්ධි දහමේ බලන්න. ගොඩක් අය කියයි මේ චීවරයට අපි ගෞරව කරනවා කියලා නෑ. මේ චීවරයේ තියෙන ගරුත්වය රැක ගන්න කරන දෙයක්. මේ බලන්න මේ කරන දේ. මේ තනිකර මේ තියෙන පිරෙන්නම සල්ලි. කඩෙන් කඩේට මේ සල්ලි එකතු කරනවා. ඒ සල්ලි ටිකක් අරගෙන ඔන්න බෑග් එකට දාගත්තා. සල්ලි අඩු කරනවා සැරේට. තනිකර ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගෙන පැමිණෙන වංචාවක්. ඉතින් මේ පේනවනේ මිනිස්සු දානවා. මාව තාම අඳුරගත්තේ නෑ. ඔන්න මාව අඳුරගත්තා. කිනා කවුද කියලා මතක් වුණා. මාව දැකපුවම මම දුවන්න ගත්තා. ඔන්න මට සිද්ධ වුණා එතකොට ප්‍රශ්න කරන්න. කොහෙන්ද මොකද්ද පන්සල ඔන්න පැනලා යන්න හදනවා. මේ චීවරධාරී චීවරේ රඳවාගෙන අපේ ආගම අපේ ශාසනය විකුණගෙන කන කෙනෙක්. මම හිතන්නේ කිසිම පන්සලක සම්බන්ධයක් නැතුව ඇති මේක තනිකර ව්‍යාපාරික කරුණක්. සිගරට් ගඳ අරකුත් දීලා හිටියේ මම හිතන්නේ. හොඳට බලන්න මෙතන ඉඳන් මොකද වෙන්නේ කියලා. පැනලා යන්න හදන්නේ. ඔන්න පැනලා යනවා. පහර දීමක් කිසිම දෙයක් නෙමෙයි අතින් අල්ලලා නවත්තන්න හැදුවේ. මේ ආයතන ඉදිරි පිට තත්ත්වය. එන්න පැනලා යන්න හදනවා. මම කිව්වේ පොලිසියට ගිහිල්ලා මේ ගැන කතා කරමු කියලා පැනලා යනවා. ඉතින් ඔයගොල්ලෝ ආම්දුර කෙනෙක් ඇවිල්ලා පිළිකරක් බලාපොරොත්තුෙන් හරි දාන වේලක් දෙන එක ගැන මම නෙමෙයි දෝෂාරෝපණය කරන්නේ. මේ වගේ මුදල් ඉල්ලගෙන එනකොට මේ පාත්‍රයට සල්ලි දාන එක නවත්තන්න. මේ තනිකර ව්‍යාපාරිකයෝ. මේ ඇවිල්ලා හිඟමනේ යන සිවුර වගේ රෙද්දක් ඇඳගත්ත මිනිස්සු. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට දැනුම් දෙන්නේ. මේ පුද්ගලයන් අඳුර ගන්න මේ වගේ ඒවාට රැවටෙන්න එපා. මේවට තවදුරටත් ඉඩ දෙන්නත් එපා. මොන වුණොත් එහෙම අපිට අපේ රට අපේ ශාසනය බේර ගන්න බැරි වෙයි.